Welcome to my channel. පහුගිය දවස්වල රැල්ලට හැමෝම හදපු ජිබ්ලි ස්ටයිල් කාටුන් ඉමේජ් ඔයා තවමත් හැදුවේ නැද්ද? එහෙනම් ඔයා ජිබ්ලි ස්ටයිල් එකට විතරක් කොට නොවී OpenAI යූස් කරලා ChatGPT එකෙන් තවත් ලස්සන ස්ටයිල්ස් වලට ඔයාගේම ෆොටෝස් හදලා බලමුද? මුලින්ම ඔයා ඔයාගේ ලැප් එකේ බ්‍රවුසර් එකට ගිහිල්ලා chatgpt.com කියලා සර්ච් කරන්න. එතකොට ඔයාට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් දැක ගන්න පුළුවන්. ඔයා ෆස්ට් ටයිම් නම් ChatGPT වලට එන්න හදන්නේ ඔයාට sign in option එක ක්ලික් කරලා ඔයාට sign in වෙන්න වෙනවා. එතකොටත් ඔයාට මේ විදියට මෙන්න මේ ඉන්ටර්ෆේස් එකට ඔයාට එන්න පුළුවන්. ඔයා ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන් නම් කරන්න හදන්නේ. ඔයාට ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා නම් ඔයාට ඒත් ෆෝන් එකෙනුත් ඔයාට මේ වැඩේ කරන්න පුළුවන්. ඔයාට බ්‍රවුසර් එකෙන් එන්නත් පුළුවන්. නැත්නම් ChatGPT කියලා ඇප් එකක් තියෙනවා. ඔයාට Play Store එකෙන් හරි App Store එකෙන් හරි ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරලා මෙන්න මේ වැඩේ අපිට මොබයිල් ෆෝන් එකකින් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට දැන් මේ ඉන්ටර්ෆේස් එකේ ප්ලස් අයිකන් එකක් තියෙනවා. මෙතනින් ඔයාට upload files and more. so මේ ක්ලික් කරලා ඔයාට පුළුවන් ඔයාගේ ඇත ෆොටෝ එකක් මෙතනට අප්ලෝඩ් කරන්න. මම කලින් මේ විදිහට අප්ලෝඩ් කරපු එක ස්ටයිල්ස් වලට කරපු එකක් මෙතන තියෙනවා. මම ඒකෙන් ඔයගලන්ට එක්ස්ප්ලেইন කරන්න. මේ තියෙන්නේ මම මේකට යූස් කරපු ඉමේජ් එක. ඔයාලට බලන්න ඔයාගේ ඔරිජිනල් ඉමේජ් එක මෙතනට අර විදිහට අප්ලෝඩ් කරගන්න. ඊළඟට ඔයා මෙන්න මේ ප්‍රොම්ප්ට් එක ටයිප් කරන්න ඕනේ. turn this image into Ghibli Studio style. මෙන්න මේ ප්‍රොම්ප්ට් එක ටයිප් කළා තමයි පහුගිය දවස්වල රැල්ලට හැමෝම තමන්ගේ ෆොටෝ එකට අදාළව කාටුන් ඉමේජ් ක්‍රියේට් කරලා ෂෙයා කරේ. ඔයා තවමත් මේ ප්‍රොම්ප්ට් එකට අදාළව Ghibli ස්ටයිල් ඉමේජ් එකක් ක්‍රියේට් කරේ නැත්නම් ඔයාට ඔන්න අද Ghibli ස්ටයිල් ඉමේජ් එකක් ඔයාට ක්‍රියේට් කරගන්න පුළුවන්. අපි මේ වීඩියෝ එකෙන් Ghibli ස්ටයිල් එක විතරක් නෙවෙයි කරන්නේ, තවත් ස්ටයිල් වලට ස්ටුඩියෝස් යූස් කරලා අපි හදනවා. ඔන්න දැන් මගේ දෙවෙනි එක තමයි turn this image into pixel. ඔන්න pixel image එකේ විදිය තමයි මේ. ඔයාටත් පුළුවන් try කරලා බලන්න. avatar එක කැමති නම් avatar විදියට ඔයාට හදන්න පුළුවන් turn this image into avatar style. ඒත් මගේ image එකේ නම් මෙතන face එක blue පාට ආවේ නෑ, but ඔයා try කරලා බලන්න. ඊළඟට මම use කරන්නේ මෙන්න මේ prompt එක. turn this original image into oil painting style. ඔයත් ඔයාගේ image එක oil painting style එකට හදලා බලන්න. ඒකත් හරිම ලස්සන style එකක්. මේ ස්ටුඩියෝ එක ගොඩක් අය දන්නේ නැහැ. ඔයාගේ ෆොටෝ එක මෙන්න මේ විදියට oil painting style එකට හදලා ඔයාලට share කරන්න පුළුවන්. හැමෝම හදන Ghibli style එකට වඩා මේක ගොඩක් ලස්සනයි නේද? ඔයාලට ලේසියෙන් මෙතන download option එකෙන් download කරගන්නත් පුළුවන්. ඊළඟට මම හදන්නේ turn this image into Disney cartoon style. ඔයත් ආසයි නම් Disney cartoons බලන්න. ඔයාටත් පුළුවන් ඔන්න ඔයාගේ ෆොටෝ එකක් Disney cartoon style එකට හදලා බලන්න. මේ තියෙන්නේ මගේ ෆොටෝ එකට අදාළව හැදිච්ච Disney cartoon style image එක. ඊළඟට මගේ අනිත් prompt එක තමයි turn this image into Lego. මෙන්න මේක තමයි Lego style එකට හැදුන image එක. ඔයාත් ආසයිද මේ විදියට හදලා බලන්න? එහෙනම් ඔන්න අදම හදලා බලන්න. සමහර වෙලාවට මේ මගේ තියෙන දවස් කීපයක මම හදපු image සාමාන්‍ය දවසකට image 4ක් හෝ 5ක් generate කරන්න දෙනවා. මගේ ඊළඟ prompt එක තමයි මේක. turn this original image into 3D voxel style. මේ තියෙන්නේ 3D voxel style එකට generate වුණ image එක. අපේ ඊළඟ එක තමයි turn this original image into 3D balloon hyperrealistic style. ඒ විදිහත් හරිම ලස්සනයි නේද?
මම නම් දැක්කේ නෑ සෝෂල් මීඩියා වල කවුරුවත් මෙන්න මේ ස්ටයිල් එකට ඉමේජ් ජෙනරේට් කරලා තියෙනවා. ඔයාට පුළුවන් රැල්ලට හසු නොවි ඔයාගේම විදිය අලුත්ම කාටුන් ඉමේජ් එකක් අලුත්ම ස්ටයිල් එකකට ජෙනරේට් කරලා මෙන්න මේ වගේ අප්ලෝඩ් කරන්න. ඉතින් තවත් ස්ටයිල්ස් තියෙනවා. මේ තියෙන්නේ ඒ වගේ තව එකක්. Turn this original image into slam dunk style. මේකෙදි ඉතින් ඔයාලට අහනවා මේ මෙන්න මොන විදියටද මේක ජෙනරේට් වෙන්න ඕනේ කියලා. ඉතින් එයා අහපු සජෙෂන්ස් එකට මෙන්න මේකද කියලා අහනවා. මම ඉතින් ඒක classic 90s anime slam dunk bold eyes and girl be wearing original outfit ඒ වගේ මම දුන්නා. ඊට පස්සේ මේ තියෙන්නේ ඒ වගේ ජෙනරේට් වුණ image. තවත් ස්ටයිල් එකක් තියෙනවා. මේ තියෙන්නේ ඒ prompt එක. Turn this original image into Van Gogh style. මාත් මේවා ChatGPT එකෙන් සර්ච් කරලාම ගත්ත ස්ටයිල්. නැත්නම් මාත් මේවා දැනගෙන හිටියේ නෑ මුලින් මොනවාද මේ ස්ටයිල්. ගොඩක් අය මේ ස්ටයිල්ස් වලට පුළුවන් කියලා දන්නෙත් නැහැ. ඉතින් මෙන්න මේ prompt වලට try කරලා බලන්න. මේ තියෙන්නේ අන්න ඒ Van Gogh style එකට generate වුණ image එක. තවත් තියෙනවා turn this original image into pencil sketch chart. මගේ ඒක අර කට්ටිය ගොඩක් යූස් වෙන ටයිම් එකක මම ඒක try කරන්න ගියේ. ඒක generate වුන්නේ නැහැ. but මෙන්න මේ prompt එක use කරලා pencil sketch chart එකක් විදියට generate කරලා බලන්න. ඒකත් ලස්සනට generate වෙයි. ඉතින් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක useful වුණා නම් ඔයගොල්ලන්ගේ වටිනා අදහස් මේ වීඩියෝ එකට පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.